අයිබෝන් මගේ පුංචි යාළුවෝ හැමෝටම අදත් ලස්සන චෙස් පාඩමක් අරගෙන තමයි ඔන්න මම ආවේ. ඔන්න දුවලා පුතාලා හැමෝම බලන්න මේ චෙස් බෝඩ් එක දිහා. සුදු පිටට තමයි අදීම් වාරේ හිමි වෙලා තියෙන්නේ. බෝඩ් එක බලපු ගමන් ඔයගොල්ලෝ දකින්නේ නැති සුදු කින්ට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් සුදු කින්ට කළු රුග්ගෙන් චෙක් ප්‍රහාරයක් කෙරලා වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් දන්නවා කින්ට චෙක් ප්‍රහාරයක් කෙරලා වුණාම අනිවාර්යයෙන්ම කින්ව මේ චෙක් ප්‍රහාරයෙන් නිදහස් කරගන්න ඕන කියලා. ඉතින් කින්ව චෙක් ප්‍රහාරයෙන් නිදහස් කරගන්න ක්‍රම තුනක් තියෙනවා කියලාත් ඔයගොල්ලෝ දන්නවා. ඒකෙන් එක ක්‍රමයක් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. ඒ තමයි චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්තාව කපා දැමීම. අද ඉගෙන ගන්න යන්නේ දෙවනි ක්‍රමය ගැන. ඒ තමයි චෙක් ප්‍රහාරය වසා දැමීම. ඔන්න හොඳට බලන්න මේ බෝඩ් එක දිහා. දැන් චෙක් ප්‍රහාරය එල්ල කරන්නේ මෙන්න මේ කහ පාටින් පෙන්නලා තියෙන කළු රුක්නේ. සුදු පිටට මේ වෙලාවේ හැකියාවක් නැහැ මේ කළු රුක්ක කපලා චෙක් එකෙන් බේරෙන්න. ඉතින් දෙවනි ක්‍රමය තමයි මේ චෙක් වෙන මාර්ගයට අපේ ඊත් එක්ක දාලා මේ චෙක් ප්‍රහාරය වහලා දාන්න පුළුවන් අපිට. උදාහරණයක් විදිහට රුක්ව F2 කොටුවට දාලා සුදු රුක්ව F2 කොටුවට දාලා අපිට පුළුවන් චෙක් ප්‍රහාරය වහලා දාන්න. අපි ආයි පාරක් බලමු. මෙන්න චෙක් ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ කළු රුක් සුදු කින්ට. ඉතින් අපිට පුළුවන් මේ චෙක් ප්‍රහාරය අපේ ඊත් එක්ක පාවිච්චි කරලා වහලා දාන්න. මගේ පුංචි යාළුවන්ගෙන් අහන පළවෙනි ප්‍රශ්නය මෙන්න මේ බෝඩ් එකේ කින්ට චෙක් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මුලින්ම බලන්න මේ චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්ත කවුද කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ චෙක් ප්‍රහාරයෙන් බේරෙන විදිය හොයා ගන්න ඕනේ. ඔයගොල්ලෝ මේ චෙක් ප්‍රහාරයෙන් බේරෙන්න ඕනේ මේ චෙක් වන මාර්ගයට සුදු ඉත්තෙක් දාලා වහලා තමයි බේරෙන්න ඕනේ. අපි බලමු ඔයගොල්ලෝ උත්තරේ හොයාගන්නේද කියලා. හරි මම හිතනවා ඔයගොල්ලෝ දැන් උත්තරේ හොයාගන්න ඇති කියලා. මෙන්න මේ කළු බිෂොප් තමයි සුදු කින්ට චෙක් ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. ඉතින් අපි මේ චෙක් එකෙන් බේරෙන්න ඕනේ මේ චෙක් වෙන මාර්ගයට සුදු ඉත් එක්ක යොදලා මේ මාර්ගය වසා දමන්න. ඉතින් අපිට කරන්න පුළුවන් වැඩ තුනක් තියෙනවා මේ වෙලාවේ. අපි හොයමු මේකෙන් හොඳම දේ මොකක්ද කියලා. අපිට පුළුවන් රුක් B5 කියන ඇදීමෙන් රුක් B5 කියන ඇදීම ඇදලා මේ චෙක් ප්‍රහාරය වහලා දාන්න. හැබැයි එතකොට ඔයගලන්ට පේනවා ඇති අපේ රුක්ව නිකන් කැපිලා යනවා. එතකොට ඒක හොඳ ඇදීමක් නෙවෙයි. ඒ වගේ ඇදීම් කරන්න එපා. ඒවා නරක ඇදීම්. ඒවා කළොත් ඔයාලට පරදින්න වෙයි. ඊළඟට රුක්ව C4 කොටුවට දාලත් මේ චෙක් එක බ්ලොක් කරන්න පුළුවන්. වසා දමන්න පුළුවන්. ඉතින් එතකොටත් මොකද වෙන්නේ? බිෂොප් ඇවිල්ලා රුක්ව කපලා දානවා. ඉතින් ඒකත් හොඳ උත්තරයක් නෙවෙයි. මොකක්ද ඒකට හේතුව? රුක්ව කැපිලා යන නිසා. අපිට පුළුවන් පෝන්ව D3 කොටුවට දාලා මේ චෙක් එක වහලා දාන්න. ඉතින් මේක තමයි හරිම උත්තරය. ඔන්න කවුරු හරි මේක හොයාගත්තා නම් ගොඩක් හොඳයි. මේක තමයි හරිම නිවැරදි පිළිතුර. මගේ පුංචි යාළුවන්ගෙන් අහන දෙවෙනි ප්‍රශ්නය. මෙන්න මේ බෝඩ් එකේ සුදු කින්ට චෙක් ප්‍රහාරයක් එල්ල වෙලා ඇති. මුලින්ම හොයාගන්න මේ චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්ත කවුද කියලා. ඊළඟට කින්ව මේ චෙක් ප්‍රහාරයෙන් බේර ගන්න ඕනේ. බේර ගන්න ඕනේ ක්‍රමය තමයි සුදු ඉත්තෙක් පාවිච්චි කරලා මේ චෙක් වෙන මාර්ගය වහලා දාලා තමයි මේ චෙක් ප්‍රහාරයෙන් සුදු කින්ව බේර ගන්න ඕනේ. උත්තරේ හොයන්න චූටි වෙලාවක් අරගෙන. මම හිතනවා මගේ පුංචි යාළුවෝ උත්තරේ හොයාගන්න ඇති කියලා. මුලින්ම අපි බලමු චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්ත කවුද කියලා. චෙක් ප්‍රහාරය එල්ල කරන්නේ මෙන්න මේ කළු බිෂොප් ඉත්ත. සුදු කින්ට චෙක් ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ කළු බිෂොප් ඉත්ත. දැන් අපි බලමු සුදු ඉත්තෙක් පාවිච්චි කරලා චෙක් වෙන මාර්ගයේ වසා දමලා මේ චෙක් එකෙන් බේරෙන්න පුළුවන්ද කියලා. අපිට මේ චෙක් එකෙන් බේරෙන්න පුළුවන් ක්‍රම තුනක් පේනවා. පළවෙනි ක්‍රමය නයිට්ව F3 කොටුවට දාලා අපිට මේ චෙක් එකෙන් බේරෙන්න පුළුවන් වගේ පේනවා. හැබැයි නයිට්ව F3 කොටුවට දාලා මේ චෙක් එකෙන් බේරෙන්න කියොත් කළු බිෂොප් ඇවිල්ලා ඔයාගේ නයිට්ව කපලා දානවා. බිෂොප් ඇවිල්ලා නයිට්ව කපලා දානවා. එතකොට ඔයාට නයිට් ගෙනෙක් අහිමි වෙනවා. ඒක හොඳ ඇදීමක් නෙවෙයි, නරක ඇදීමක්. එහෙනම් නයිට් F3 ඇදීම හොඳ ඇදීමක් නෙවෙයි, නරක ඇදීමක්. ඊළඟට ඔයාලට පුළුවන් නයිට්ව G2 කොටුවට ඇදලා මේ චෙක් ප්‍රහාරයෙන් බේරෙන්න. ඉතින් මේ වෙලාවේ බිෂොප් ඇවිල්ලා ඔයාගේ නයිට්ව කැපුවොත් ඔයාලට පුළුවන් ආයෙත් කින්ගෙන් එයාගේ බිෂොප්ව කපන්න. එතකොට අපි දන්නවා නයිට්ගේ වටිනාකමත් 3යි, බිෂොප්ගේ වටිනාකමත් 3යි. බිෂොප් ඇවිල්ලා නයිට්ව කපනවා. කළු පිළ 3ක් වටින නයිට් වරගත්තා. අපි 3ක් වටින බිෂොප් වරගත්තා. ඊළඟ උත්තරේ තමයි අපිට පුළුවන් පෝන් එක කොටුවක් ඉස්සරහට දාලත් මේ චෙක් එක වහන්න. ඉතින් මේ වෙලාවේ බිෂොප් ඇවිල්ලා
ඔයාගේ ෆෝන් එක කැපුවොත් ඒක කළුට හොඳ ඇදීමක් නෙවෙයි. එහෙම කළොත් අපි මොකද කරන්නේ? බිෂොප් කින් එයාගේ නයිට් එක කපලා දානවා. හොඳට බලන්න. එයා ඇවිල්ලා අපි එකක් වටින ෆෝන තමයි කපලා දැම්මේ. අපි එයාගේ 3ක් වටින බිෂොප් කපලා දැම්මා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔයාලට පුළුවන් F3 කොට ඇදීම ඇදලත් මේ චෙක් එකෙන් බේරෙන්න. ඒ වගේම තමයි නයිට් G2 කොටුවට දාලත් මේ චෙක් එකෙන් බේරෙන්න පුළුවන්. මගේ පුංචි යාළුවෝ හැමෝටම ක්‍රියාකාරකම් කොලයක් හම්බෙලා ඇති. ඒක හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් මට මෙසේජ් එකක් දාලා ඉල්ලගන්න. ඒකේ තියෙන හැම ක්‍රියාකාරකමක්ම ඔයාගේ චෙස් බෝඩ් එකේ හදලා තමයි උත්තර හොයන්න ඕනේ. මේ හැම එකකම සුදු පිලට තමයි ඇදීම් වාරය හිමි වෙලා තියෙන්නේ. බලන්නකෝ මේ තියෙන්නේ ඒ ක්‍රියාකාරකම් කොලේ පළවෙනි ක්‍රියාකාරකම. ඔන්න සුදු පිලට තමයි ඇදීම් වාරය හිමි වෙලා තියෙන්නේ. සුදු කෙන්ට චෙක් ප්‍රහාරයක් එල්ල වෙලා ඇති. මුලින්ම බලන්න චෙක් ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ කාගෙන්ද කියලා. ඊට පස්සේ ඔයාගේ ඉත්තෙක් පාවිච්චි කරලා මාර්ගයේ වසා දමා මේ චෙක් ප්‍රහාරයෙන් බේරෙන්න තියෙන්නේ. චූටි වෙලාවක් අරගෙන උත්තරේ හොයන්න. මම හිතනවා දුවලා පුතාලා හැමෝම උත්තරය හොයාගෙන ඇති කියලා. මුලින්ම බලමු චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්ත කවුද කියලා. මෙන්න මේ කළු රුක් තමයි සුදු කින්ට චෙක් ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් මෙන්න මේ සුදු රුක්ට පුළුවන් F2 කොටුවට ඇවිල්ලා මේ චෙක් ප්‍රහාරය වහලා දාන්න. ඉතින් මේක තමයි උත්තරේ. ඉතින් උත්තරේ ඔයගොල්ලෝ බෝඩ් එකේ කරනවා නම් වීඩියෝ එකක් මට එවන්න. එහෙම නැත්නම් ඔයා ක්‍රියාකාරකම් කොලේ නම් උත්තරේ ලියන්නේ මෙන්න මේ විදිහට ඊතලයක් දාලා ඇදීම මට පෙන්නන්න. හොඳයි. මගේ යාළුවෝ හැමෝම එහෙනම් වැඩ ටික කරලා මට WhatsApp message එකක් දාන්න.